hello ළමයි welcome to my YouTube channel. ඉතින් ඔන්න මම තවත් ලස්සන vlog එකක් අරගෙන ආවා. මේ vlog එක දවස් දෙකක vlog එකක්. මේ vlog එක කරද්දී අපේ අම්මා ගමේ ගිහිල්ලා තමයි හිටියේ. ඉතින් මේ දවසේ මම ඇහැරෙද්දී අපේ අප්පච්චි උයලා අපිට තේත් ළඟට ගෙනත් දුන්නා. මට ඒක වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද මම vlog එකක් කරනවා කියලා හිතුවේ නැහැ. මට නැගිට්ටට පස්සේ එයා අපිට කතා කරා නැගිටින්න කියලා. එතකොට මට හිතුණා vlog එකක් කරා නම් හොඳයි කියලා. තේ බීලා කෑමත් කාලා අපි එළියේ ඉද්දී මට අපේ කාමරාක ගහේ කාමරාක හොඳටම පිරීලා ගහ පිරෙන්න. හරිද? ඉතින් ඊට පස්සේ මම කිව්වා කාමරාක ජූස් හදනවා මම බීලත් නැහැ කියලා කිව්වහම අපේ අප්පච්චි කඩලා එවලෙම අපිට හදලා දුන්නා. ඉතින් අපි සීනි දාන්නේ නැතුව හොඳට හැදුවා. අපි දෙන්න තමයි හැදුවේ මායි අප්පච්චි. අපේ නංගි මට ගහෙන් කඩපු එකත් වීඩියෝ කරන්න බැරි වුණා. මට ෂණික එක හිතුනේ. ඉතින් ඇත්තටම රසයි ඒක හොඳට තිබ්බා. මං කියවනේ අපේ අම්මා ගමේ ගිහින් කියලා. ඉතින් වැඩ ගොඩාක් පැවරිලා තිබ්බේ මට. අම්මාවේ දවස් 4කින් මම දවස් 2ක වැඩ බාරගත්තා. මොකද ඉතුරු දවස් දෙකේ මට වැඩ. ඉතින් මම ගෙවල් ලස් කරලා ගෙවල් අතු ගාලා අපේ අම්මා ගිය වෙලාවෙ ඉඳලා කෝල් කරනවා මැසේජ් දානවා. ගෙවල් හැටි කරන්න එපා, ගෙවල් ලස් කරන්න, මේක කරන්න, අරක කරන්න. ඔයාලගේ අම්මත් එහෙමද ගෙවල් වල නැති දවස්වලට. ඉතින් මේ හැමදේම කරලා මම එයාට ෆොටෝසුට් ගහලා දැම්මා එයාට. මොකද එයා ඉල්ලනවා, එයා මේක කරන්න කියනවා. ඉතින් ඔහොම තමයි ගෙවුනේ ජීවිතේ දවස් ටිකේ. හැබැයි අම්මා නැතුව නම් ඉන්න බෑ. මොකද ඒක හරි අමාරුයි. ඒ වුණාට අපේ අප්පච්චි ඒ අඩුව පිරෙව්වා. එයා මාර්ම විදිහට අම්මටත් වැඩිය හොඳට අපි දෙන්න ගැන බලාගත්තා. ඔයාලට පේනවද දන්නේ නැහැ අපේ කාමරාංක ගහර තාප්පේ අයිනෙම තියෙන ඒක. ගෙඩි නම් පේන්නේ නැහැ ගහ ගොඩක් උස නිසා. එළිය වැඩත් ඔක්කොම ඉවර කරලා ඇතුලේ වැඩත් ඔක්කොම ඉවර කරලා මම්මගේ කාමරේ අස් කරලා ඉවර වෙලා නාන්න යද්දී මම දැක්කා ඉතින් හොඳටම වහිනවා. මේ දවස්වල ඉතින් වහිනවා පායනවා. ওই විදිහටනේ ඉතින් අපේ ගමන යන්නේ යාලත් එක්ක. නාන්න කලින් මට හිතුණා මගේ කොණ්ඩෙට බිත්තරයක් දැම්මනම් හොඳයි කියලා. මොකද ටිකක් කොණ්ඩේ යනවා මේ ටිකේ. ඉතින් බිත්තරය අරගෙන සුදුම දේවෙන් කරලා විටමින්ස් දාලා මික්ස් කරලා ඔළුවේ කෑවා. අලා විනාඩි 20ක් වගේ ඉන්න ඕන අතරතුරේදී තමයි ඉතින් මම ওই වීඩියෝ එක ගත්තේ. ওই විදියට තමයි ගේ පිටිපස්සට ඉතින් අපිට වහින විදිය පේන්නේ. මම කිව්වා අප්පච්චිට අපි නාදාවහම දෙන්නම එකට උයමු කියලා. නෑ ඉතින් එයා උයන්න පටන් අරගෙන ඉතින් ওই විදියට තමයි එයා මොනවද එයා මේ කරවිල කපනවා. අපේ නංගිට නම් කිසි අවුලක් නැහැ. එයා නැගිට්ටා තේබිව කෑවා. එයා ඉතින් දැන් ටීවී බලන එක තමයි කරන්නේ. එයාත් ඉතින් එහෙම වැඩක් කියලා නැහැ. ඉතින් කකුල් දෙක උඩ දාගෙන ටීවී බලනවා. ඉතින් ඔන්න ඔහොම ඉතින් අපේ අම්මෙන් කෝල් එකක් එනවා. අප්පච්චි ෆෝන් එක ආන්සර් කරන්නේ නැත්තේ මොකද කියලා. මං කිව්වා එයා නම් උයන ගමන් බලතියා ෆෝන් එක එළියේ තියලා ඇවිල්ලා. එයා හොඳටම බය වුණා. හැබැයි එයා හිතේ ෆෝන් එක තෙමෙන්න තියලා ඇවිල්ලා කියලා. මට හොඳටම ඇති වෙලා තියෙන්නේ. මට දැන් නාන්න ඕනේ. මං ඉතින් මීරර් එකෙන් බල හිටියා මේක දැන් හරියද විනාඩි 20ක් ගියාද. විනාඩි 20ක් ගිහිල්ලා ඉවරනාට පස්සේ මම නාලා ආවා. නාලා ඉවරනාට පස්සේ මට හම්බුණා අර කරවිල ටික බදින්න. ඉතින් මම හා කියලා බදින්න පටන් ගත්තා. කරවිල ටික බදින්න නම් එන වෙලාවක් ගියා. මේ මං හිතන්නේ ඒව මෝරලා. මේ වැඩේ මම ඉද්දී අප්පච්චි කොමඩු ජූස් එකක් හදලා තියෙනවා. ඉතින් ඒක නංගිමයි එක අපි කතා කර බිව්වා. ඒත් එක්කම අර වැඩේත් ඉවර වුණා. මේ තියෙන්නේ අපේ දවල් කෑම එක. මේකේ මම කරේ කරවිල ටික බදපු එක විතරයි. අනිත් ඔක්කොම අප්පච්චි තමයි ඉතින් හැදුවේ. ඊට පස්සේ ඉතින් මම නේල් පොලිෂ් කරන්න ගත්තා. නේල් පොලිෂ් කරන්න කලර් එකක් සිලෙක්ට් කරලා නංගිත් උතර හිටියද කොහෙද? ඉතින් හොඳම කලර් එක හොඳයි කියලා හිතන එක අපි ගෑවා. ඔය විදිය පොඩි වැඩ ගොඩාක් කළා නිදාගෙන නැගිටලා ටී ටයිම් එක. ටී ටයිම් එක කියන්නේ අපි තේ බිව්වේ 7ට විතර. 7ට කියන්නේ හොඳටම වහිනවා ඒ වෙලාවේ. පුදුම සීතලක් තිබ්බේ. මම වීඩියෝ කරලා ඉක්මනට දොර වැහුවා. ඊට පස්සේ කරන්ට් එක ගිහලා ආයෙ පාට ආවා. ඉතින් කොහොමද තමයි මාට වැස්ස මම හිතන්නේ මේක එළි වෙනකම් වගේම වැස්සා. සාමාන්‍යයෙන් මං අම්මා හදන තේක විතරයි මට දැනෙන්නේ ඇඟට.
ඉතින් මට තේ හදන්න බැරි නිසා මට පුළුවන් මට ඒක දැනෙන්නේ නැහැ. මං ඉතින් අප්පච්චිට කිව්වා අපිට තේ හදන්න කියලා. රෑ ගැන කිව්වොත් අප්පච්චි නම් බඩගිනි නැහැ කිව්වා. නංගිමයි ඩොමිනෝස් එකේ ඔෆර් එකක් තියෙන නිසා අපි පීසා එකක් ඕඩර් කරා. වැස්ස නිසාද කොහෙද? එයාලගේ පීසා එකේ චුට්ටක් රස මදි. හලෝ. හලෝ ඔයාලට කොහමද? අද දවස ෂේප්. ඒ වුණාට මම තමයි ඔක්කොම වැඩ කරේ කියලා. අපේ අම්මා ගමේ ගිහින් මං හිතුවේ ඉතින් ඔන්න ඕක මියුට් කරන්න. ඒත් මට හිතුණා ඒක හොඳයි කියලා. මං ඉතින් ඔයාලටත් ඇහෙන දැම්මා. මෙන්න මේ විදිහට තමයි මං හවස නේල් පොලිෂ් කරේ. මගේ යාළුවා කෝල් කරා. එයා එහෙ උයන ගමන් ඉතින් මෙයා නම් ඉතින් අද පාටි දාන්න තමයි මේ hina වෙවි මුකුළු කර කර ඉතින් මේ කෑම හදන්නේ. මෙයා මගේ එක vlog එකවත් හිටියේ නැහැ. මෙයා තමයි මගේ යාළුවා. ඉතින් මට හිතුණා එයා ගත්ත කෝල් එකත් රෙකෝඩ් කරලා ඔයාලට දානවා කියලා බ්ලොග් එකට. එයාත් එක්ක කතා කරලා ඉවර වෙලා කාලා නිදාගත්තා මං ඉතින් ඒ දවස් ඉවර කරලා. හෙට තියෙනවා මට ලොකු වැඩක්. හෙට දවසත් මං මේ වීඩියෝ එකට එකතු කරා. හලෝ ළමයි මන් දැන් මේ යන ගමන් දැන් වෙලාව 10:00 විතර ඇති. මම එතන 11 තමයි සැලෝන් එකේ ඉන්න ඕනේ. ඉතින් මම අද යන්නේ මගේ hair එකේ කලර් එක චේන්ජ් කරන්න. ලොකේෂන් එකට නම් ඇවිල්ලා ඉවරයි. තාම සැලෝන් එක ඕපන් කරලා නැහැ. මං ඉතින් නංගි එක තමයි ආවේ. මම ඉතින් වාඩි වෙලා අපි දෙන්න කයියක් ගහගෙන හිටියා. මේ ඔයාලට පේන්නේ මගේ hair එකේ දැන් තියෙන කලර් එක. චේන්ජ් කරාට පස්සේ අපි බලමු මොනවාගේ ලුක් එකක් එනවද කියලා. කලර් කරනවා කියලා හිතුවේ නැහැ. මොකද කලර් කරාම ගොඩක් කොණ්ඩේ ඩැමේජ් වෙනවා. ඉතින් මට මේක හම්බුන chance එකක්. අපේ අම්මගේ යාළුවෙක් හිතුවේ ඒකේ වැඩකට තමයි මම ආවේ. එයාලත් ටිකක් පරක් වුණා එන්න. ඉතින් එයාලත් ආවට පස්සේ තමයි සැලෝන් එකට ඇත්තටම ගියේ. සැලෝන් එකේ එක්කෙනත් එන්න පරක් වුණා. කට්ටියාවට පස්සේ අපි හිතුවා සැලෝන් එකේ එක්කෙනෙක් නැති නිසා උදේට කෑවනම් හොඳයි කියලා. ඉතින් අපි 4 දෙනා ඩොමිනෝස් එකට ඇවිල්ලා කන ගමන් එයා කෝල් කරා එයා ආවා කියලා. ඊට පස්සේ අපි විනාඩි 15කින් විතර සැලෝන් එකට ගියා. සැලෝන් එක ගැන කිව්වොත් සැලෝන් එකේ නම මෙඩුසා සිලෝන් ආකේඩ් එකේ තමයි මේ සැලෝන් එක තියෙන්නේ. එකට දාලා තියෙනවා. මෙතින් මගේ ෆයිනල් ලුක් එක. ඒක මාරම ලස්සනයි. ඔයාලට මොකද හිතෙන්නේ? ඔයාලත් මට කමෙන්ට් එකක් දාන්න ඒක මට මැච් වෙනවද කියලා. දැන් ඉතින් වැඩ ඔක්කොම ඉවරයි. අපි ආවේ සැලෝන් එකට මන්ඩේ දවසක. සැලෝන් එක මන්ඩේ ක්ලෝස් කරලා තියෙන්නේ. අපි සැලෝන් එකේ වැඩේ පටන් ගත්තේ 11:12 විතර වුණා. කොහමරි ඔක්කොම වැඩ ඉවර වෙලා ගෙදර යප්ති 4:00 විතර ඇති. ඉතින් මයි නංගි ටුක් එකක් දාගෙන අපි ගෙදර ආවා. බබල් ටී එකක් අපි දෙන්නට හම්බුණා. ඉතින් අපි දෙන්න ඒකත් බිවි කයියක් ගහගෙන ආවා. ගෙදර එද්දී මගට නම් ටිකක් ඉතින් වැස්සා. ඔන්න ඔය විදිහට තමයි දවස ගෙවුනේ. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා කාලා බීලා නිදිය ගත්ත එක තමයි කරේ. ඉතින් අපි තවත් vlog එකකින් ඉක්මනටම හම්බෙමු. එතකම් පරිස්සමින් ඉන්න. bye.